හරි ළමයි ඔන්න එහෙමනම් මේ අපි අද ඉස්සෙල්ලාම ඔයාලට කරන්න යන්නේ කොහොමද මේ ස්ක්‍රීන් එකක් හදන්නේ කියන එක තමයි අද අපි කරන්න යන්නේ. හරිද? එතකොට දැන් ස්ක්‍රීන් එකක් ගහන්න ගියාම අපි පළවෙනියට බලන්න ඕනේ ෆ්‍රේම් එක. හරිද? ඒතර ෆ්‍රේම් එක ගැන බලද්දී මතක තියාගන්න ෆ්‍රේම් එක අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහේ ලී ෆ්‍රේම් එකක් නම් මේකේ ෆ්‍රේම් වර්ග දෙකක් වෙනවා විශේෂයෙන් ලී ෆ්‍රේම් උයි ඇලුමිනියම් ෆ්‍රේම් උයි. දැන් මේ ලී ෆ්‍රේම් එක ගත්තත් විශේෂයෙන්ම මේකේ බලන්න ඕන දේ තමයි මෙන්න මේ මුළු පේනව නේද? මෙන්න මේ මුළු හොඳට සම්බන්ධ වෙලා තියෙන්න ඕන බුරුල් නැතුව. හරිද? අනිත් එක තමයි මේ ලී ෆ්‍රේම් එක වතුරට ඔරොත්තු දෙන එකක් වෙන්න ඕන. අනිත් එක තමයි සැහැල්ලු වෙන්න ඕන. ගොඩක් බර තියෙන්න බෑ. හරිද? දිගටම print කරද්දී අමාරුයිනේ. එතන මෙන්න මේ ෆ්‍රේම් එක ඉස්සෙල්ලාම අපි බලන්න ඕන ගද්දි මේ වගේ පැතලි තලයක මෙන්න මෙහෙම තියලා මම ඔයාලට පෙන්නන්න බෑදිලුව. මේ ග්ලාස් එකක් වගේ එකක් උඩ මෙහෙම තියලා බලන්න මේක මේ දෙපැත්ත මුළු පරස් තියනවාද එහෙම නැත්නම් මේක මේ එක පැත්තක් ඉස්සිලා තියනවාද හරියටම ෂීට් වෙනවද කියලා හරියටම මේක ෂීට් වෙන්න ඕන පළවෙනි දේ. හරිද? මේක හොඳට මෙහෙම ෂීට් වෙන්න ඕන කොහෙවත් උස් පහත් ඇඹරිලා තියෙන්න බෑ. හරි? ඒක තමයි පළවෙනි දේ. ඊට මේ ෆ්‍රේම් එක ගැන මේ කිව්වොත් මේක යකඩ වලිනුත් හදනවා ඇලුමිනියම් වලිනුත් හදනවා මේක ලී වලිනුත් හදනවා ගොඩක් අය පාවිච්චි කරන්නේ පහසු මිලසා Tamanට ලේසි ලී ෆ්‍රේම් එකක් කරොත් ඒක නිසා මෙන්න මේ ලී ෆ්‍රේම් එක වැඩ කරන එක නිසා ලංකාවේ ගොඩක් වැඩ කරන්නේ මේ ලී ෆ්‍රේම් වල තියෙන මෙෂ් එක ගහපු ස්ක්‍රීන් එක. ඊළඟ එක තමයි මේ ස්ක්‍රීන් මෙෂ් එක. මේක තියෙන්නේ මේ බලන්න පේනව නේද මේ මෙෂ් එක. දැන් මේක මම අර කලින් ඔයාලට කිව්වා නේද ඒ කියන්නේ මේ මෙෂ් එක අපි අර මුලදීම වීඩියෝ එකේ කිව්වා මේ මෙෂ් එක හදලා තියෙන්නේ විවිධ කාර්යයන් සඳහා මේ විවිධ වෙනස් මෙෂ් තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේක මම අද කරන්න යන්නේ මේ පොලිතින් එකක් print කරන්න අපි ගහන ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ඒකට පොලිතින් එකක් print කරන්න ගහන ස්ක්‍රීන් එක අපි ගහන්නේ සාමාන්‍යයෙන් 120 කියන මෙෂ් එක. ඒ කියන්නේ අඟලකට මේක ඇතුලේ තියෙනවා නූල් ගත්තොත් එහෙම 120ක්. සිදුරු ගොඩාක් පොඩි. ඒතකොට අපි කිව්වා මේ වගේ ඒවා අපි ගන්නවා මොනවටද කියලාද? සාමාන්‍යයෙන් ගොඩක් සියුම් print කරනවා නම් පොලිතින් මේවා වල කරනවා නම් එහෙම අපි මේ වගේ ඒවා තමයි ගන්න. එතකොට දැන් මේක 120. අපි ටී-ෂර්ට් වගේ කරනවා නම් නැත්නම් රෙදි වල print කරද්දී ඒක වෙනස් වෙනවා. මෙෂ් එකේ කවුන්ට් එකේ ඉන්නේ අඩු ඒවා නූල් අඩු ප්‍රමාණවල වලින් එන්නේ. ඒකට හේතුව තමයි එකක් තින්ත උරා ගැනීම වැඩි රෙද්දකට අනිත් එක ඒකට භාවිතා කරන තිත්ත ඝනකමින් වැඩි ඒවා උතර බහින්න තියෙන්න ඕනේ. එතකොට අපි පාවිච්චි කරනවා 47 43 54 63 ඒ වගේ නම්බර්ස් තමයි යන්නේ. නමුත් මේක ඊටාම සියුම් එකක් කරන්න පුළුවන් චූටි පොඩි ඊටාම කෙස් ගස් වගේ ලයින් එහෙම ගහන්න පුළුවන්. මෙන්න මේ 120 කියන එක මොකද ඒකේ ඉන්ක් එකත් වෙනස් ඉන්ක් එකක් ඒක ඇවිල්ලා අර සොල්වන්ට් බේස් එකක් කියන්නේ PVC පොලිබොන්ඩ් ඒ වගේ ඒවා print කරද්දී අපි මෙන්න මේ රෙද්ද තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි පාවිච්චි කරන්නේ පොලිතින් print කරන්න පොලිබොන්ඩ් කියන ඉන්ක් එක. ඒක නිසා අපි මේ 120 මෙෂ් එක තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ. අපි බලමු මේ මෙෂ් එක කොහොමද මේ ෆ්‍රේම් එකකට ඇදලා ගහගන්නේ කියන එක තමයි අපි අද කරන්න යන්නේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා දැන්. මුලින්ම ඔයාලට ඕන වෙනවා මේ විදිහට තමයි අවශ්‍ය කරන මෙෂ් එක ඕන වෙනවා. ඊට පස්සේ මේ විදිහට ෆ්‍රේම් එක ඕන වෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන වෙනවා මෙන්න මේ කුලර්. මේක තව එකක් තියෙනවා ස්ක්‍රීන් එහෙම අදිද්දී විශේෂ උපකරණ තියෙනවා. ඒවා ගොඩක් මිල අධිකයි. ඉතින් ඒ වගේම පුළුවන් මේ ස්ක්‍රීන් එකේ රෙද්ද හරියටම අපිට ටෙන්ෂන් කරලා හරියටම හතර පැත්ත හොඳ එක ගානට අදින්න. මොකද මේ අදින එක ඉතාමත්ම මේ ස්ක්‍රීන් printing වල විශේෂම දේ තමයි මේ ස්ක්‍රීන් එකක් හදද්දි මේ ස්ක්‍රීන් එකේ තියෙන මෙෂ් එක හතර පැත්තට හොඳට ඇදිලා තියෙන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන සිදුරු විවර වෙන්නේ. හරිද? ඒක තමයි මේ print එක හරියට කරන්න පුළුවන්. එහෙම හරියට ඇදුන් නැත්නම් print කරද්දී විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. හරි තැන වදින්නේ නැහැ print එක. ඒකට බොඳ වෙන්න බලනවා. ඊට පස්සේ තින්ත හිර වෙන්න බලනවා. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා මේක අපි හොඳ තදට ඇද ගන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන අපි ගෘහස්තව වැඩ කරන අය විදියට හැබැයි මෙන්න මේක මැෂින් නැති වුණාම මෙන්න මේකට පුලර් කියන්නේ මැෂින් පුලර් කියලා. මේකෙන් ඇදලා අපි කොහොමද කරන්නේ කියලා බලමු. මෙන්න මේ පුලර් ඕන වෙනවා. හරිද? මේ පුලර් දෙකක් ඕන වෙනවා. මේවා ගන්න තියෙනවා. ඊට පස්සේ මේක අලව ගන්න මැලියම් වර්ගයක් එහෙම නැත්නම් ගම් වර්ගයක් ඕන. මම නම් පාවිච්චි කරන්නේ මෙන්න මේක. මේක තමයි මේ මල්ටි බොන්ඩ් එකේ 494 කියන නම්බර එක තමයි මම පාවිච්චි කරන්නේ. සමහර අය විවිධ ඒවා පාවිච්චි කරන එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් මම පාවිච්චි කරන්නේ ඒක. ඊට පස්සේ ඔයාලට ඕන පරණ මෙන්න මේ වගේ පොඩි කියක් පටියක් තියෙනවා නම්
මෙන්න මේ වගේ එකක් තියන්නේ ඒකත් ඇයි කියලා මම පෙන්නන්නම්. පළවෙනියටම අපි කරන දේ තමයි අපි යන් යන වීඩියෝ එකට කොහොමද අපි මේක කරන්න කියලා බලන්න. පළවෙනියටම අපි කරන දේ තමයි අපි මුලින්ම මම පෙන්නන්නම් මෙහෙම. අපි මුලින්ම දැන් ඔයාලට පේනව නේද මෙන්න මේ ස්ක්‍රීන් එක. මේ ස්ක්‍රීන් එකේ අපි ගත්තොත් මෙන්න මේ එක පැත්තක් මේවා ඔක්කොම මේ ෆිනිෂ් කරලා තියෙන නිසා මේක ටිකක් මේ හොඳටම ෆිනිෂ් කරලා තියෙනවා. ඒක නිසා මේකේ මේ පොඩ්ඩක් මේ මතු පිට ගත්තොත් ඒ මතු පිට රළු ගතියක් නැහැ. හරිද? එතකොට අපි මේ ගම් එක හොඳට ඇලවෙන්න නම් අපි මේක රළු කරගන්න ඕනේ. ඒ රළු කරගන්න තමයි මම මේ කියත් පටියක් වගේ එකක් අරගෙන අපි මෙන්න මේ විදිහට තදට මේ විදිහට එක පැත්තක් සම්පූර්ණම මෙහෙම කරපුවාම ඔයාලට පේනවා ඇති. පේනවද? දැන් මේක මේ ඉරි වගේ වදින්නේ මොකද මේ කියත් පටියට මේක රළු වෙනවා නේ. අර සුමත මතු පිට නැති කරගන්න අපි ඒක කරන්න හේතුව තමයි මේකට හොඳට මේ මෙෂ් එක අලව ගන්න. එතකොට මෙෂ් එක ඇලවුනහම ගන්නකට හොඳට බදලා මේකට අල්ල ගන්නවා. එහෙම අල්ල ගන්න තමයි අපි මේක මේ විදිහට මේ වෙනස් කරන්නේ. ඊට පස්සේ මේක හොඳටම පිහදලා ගන්න මේක දූවිලි මේ රොඩු දූවිලි නැති වෙන්න. හරිද? ඊට පස්සේ දැන් තියෙන්නේ අපි හරි. දැන් අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම අපේ මෙන්න මේ රෙදි කෑල්ල අපි මෙහෙම ඉලලා ඉවර වෙලා හරි මේ විදිහට එලලා මෙෂ් එක අපි මේ විදිහට තියලා අපි මේ ස්ක්‍රීන් එක තියලා බලන්න ඕන කොහොමද මේකේ මේම හොඳ මතු පිටක් මත තියන්න මේ විදිහට තියලා ඉවර වෙලා පොඩි ප්‍රමාණයක් වැඩියෙන් තියාගන්න අදින්න පොඩි වාසියක් තියාගන්න ඕන නිසා පොඩි ප්‍රමාණයක් වැඩියෙන් තියාගන්න ඕනේ. මෙන්න මෙතන වලට පේනවා ඇති. මෙන්න මේ විදිහට ප්‍රමාණයක් වටේටම සාමාන්‍යයෙන් අඟලක් වගේ ප්‍රමාණයක් වටේටම තියාගත්තොත් තමයි මේක අපිට හරියට අද ගන්න පුළුවන්. හරිද? මේව තියලා මේ විදිහට තියලා මේක අපි ඇතුලෙන් මාක් කරන්න ඕනේ. හරිද? මේක මේ විදිහට තියලා අපි මේක ඇතුළ මෙන්න මේ විදිහට ෆ්‍රේම් එකට හේතු කරලා මේ විදිහට මාක් කරලා මේක ගන්න. හරිද? දැන් ඔයාලට පුළුවන් මේක සාමාන්‍ය ෆ්‍රේම් එකට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියලා මෙතනින් අපිට මේක මේ අයින් කරගන්න වෙනවා. හරිද? එතකොට මෙතනින් අයින් කරලා මේ ගානට මේක කැපුවාට පස්සේ අපිට පුළුවන් මේක මේ රාමුවට සවි කරගන්න. හරිද? එතකොට අපි මෙන්න මෙහෙම තියලා සාමාන්‍යයෙන් මේක මේ රෙද්දේ තියෙන විශේෂත්වය තමයි මේක එක තැනකින් පොඩි කට් එකක් ගියොත් ඇද්දොත් දිගටම ඉරලා යනවා. හරිද? එතකොට මේක කපන්න දිගටම කපන්න අවශ්‍ය නැහැ. නමුත් මේක ඔයාලට පුළුවන් මෙතනින් කපලා අයින් කරන්න. ඒ වගේම තව එකක් කියන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ගම් එක. මේ ගම් එකෙන් අපි මේක අලවන්න කලින් ඉස්සෙල්ලාම අපි කරන දේ තමයි ෆ්‍රේම් එකේ ගා ගන්න ඕනේ. හරිද? ෆ්‍රේම් එකේ ගා ගද්දී අපි එකපාරක් ගාලා මදි. අපි ගන්න ඕනේ මේක සාමාන්‍ය එකපාරක් ගාලා වේලෙන්න තියලා ඉවරලා තව සැරයක් ගන්න ඕනේ. මොකද මේක මේ ඉස්සෙල්ලාම සැරේ වෙන්නේ ලීයට උරා ගන්න එක තින්ත එක. මේ ගම් එක. හරිද? ගම් එක උරා ගත්තට පස්සේ ඊළඟ සැරේ තමයි මේක උඩට හරියටම ගම් එක සෙට් වෙන්නේ. නැත්තම් මේකේ ගම් එක මේ අපිට බෑ එකපාරක් ගාලා කරන්න බෑ. හරි මම කතුරක් දෙන්න මේ කතුරක් කියන්නේ. නැත්නම් මේ බ්ලේඩ් එකක් හරි දෙන්න.
අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලා මම මෙන්න මේක ලී ෆ්‍රේම් එකේ අපි ගම් එක දාගමු. එතකල් අපි මේක පොඩ්ඩක් අයින් කරමු. මේක ග්ලාස් එකක් උඩ තියලා තමයි අපි රෙද්ද අලවන්නේ. ඒකට මම කරන් ග්ලාස් එක දැන් කැඩුනා මගේ අතින්. කවන්න ඒක ප්‍රශ්නයක් වෙන්න මොකද කරන්න පුළුවන්. මෙතනින් ඉරක් ගියා මෙහෙම අත තියලා බර කරගන්න. හරිද? එතකොට අපි මෙන්න මේකේ මාක් කරගත්ත එකට මෙතන පේනවා ඇති ඔයාලට මේ තියෙන ඇතුලේ මාක් එක මේ පේනව නේද ඉර? මේ ඒකට පොඩ්ඩක් ෆ්‍රේම් එකට වඩා වැඩියෙන් තියලා එහෙම කපලා පොඩි මේ පොඩ්ඩක් කපලා ඉවර වෙලා පොඩ්ඩක් කපලා මේ විදිහට ඇද්දාම මේ හරිද? දැක්කනේ දෙක ලේසියෙන් එනවා. ඒතකොට මේ පැත්තත් අපි ගත්තොත් මේ පැත්තෙත් අපි කරන්නේ පොඩ්ඩක් වැඩි කොටසක් තියලා කපලා ටිකක් අද්දද මේ තියෙන දැන් අපි අවශ්‍ය කරන රෙදි කෑල්ල. හරිද? හරි දැන් අපි බලමු කොහොමද කරන්නේ කියලා. පළවෙනියටම අපි කරන්නේ මෙන්න මේ විදියට මේ අර ෆ්‍රේම් එකේ අපි දැන් අර එක පැත්තක් රළු කරගත්තානේ. මේ පැත්තේ තමයි අපි ඉස්සල්ලාම මේකේ ගම් ගාගන්නේ. ගම් අරගෙන හොඳට ටිකක් තද කරලා ගන්න. එතකොට මේක හොඳට ගා ගන්න ඕන ගම් එක. මේක මේ ගම් ඉතුරු කරගන්න කියලා උඩින් පල්ලෙන් ගන්න එපා. ඊට පස්සේ මේක ගැලවෙන්න ඉඩ තියෙනවා. හොඳට මේකේ ගම් එක ගන්න. මේක ගම් එක ගෑවට පස්සේ මේ විදිහට ගම් එක ගන්න ඕනේ මේක වටේම. හරිද? පේනව නේද ගාන විදිය? පේනවනේ ඔයාලට ගම් එක ගාන විදිය පැහැදිලිනේ. තමයි මේකෙදී මේකේ මේ ෆ්‍රේම් එක ඇතුළට ගම් වැටෙන්න දාන්න එපා. එළියට ගම් ඕනේ. එළිය පැත්තටත් ඕන. මොකද රෙද්ද අපි ඇදලා ගහලා වැඩි කොටස එළියට නමා ගන්න පුළුවන් වෙන විදියට. මෙන්න මේ විදිහට ගාලා ඊට පස්සේ මෙන්න මේ පැත්තටත් ගන්න ගන්න. මෙන්න මේ පැත්ත මේ එළියට තියෙන ධාරයට මේ විදිහට ගා ගන්න. ඒ පැත්තට අපි ගහන්න හේතුව තමයි ස්ක්‍රීන් එක රෙද්ද ඇදලා ගැව්වට පස්සේ මේ මෙෂ් එක ඇදලා ගහලා මෙෂ් එකේ වැඩි කොටස අපිට මේ පැත්තට නමලා ඉවරලා මේ පැත්තට අලව ගන්න පුළුවන්. හරිද? මේ විදිහට මේක හොඳට මේකේ හතර පැත්තම එළිය පැත්තට ගා ගන්න. ඔන්න අපි දැන් මේක ගාලා ඉවරයි. දැන් කරන්නේ දැන් මතක තියාගන්න මේක ගාපු ගමන් අලවන්න යන්නේ නැහැ. හරිද? මේක අපි ටික වෙලාවක් මේක වේලෙන්න තියලා තියන්න ඕනේ. මෙහෙම අපි තියමුකෝ. මේක වේලෙන්න තියන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි ගන්නවා මෙන්න මේ අපි කපාගත්ත මෙෂ් එක. මේ මෙෂ් එක හොඳට මතක තියාගන්න මේක දැන් අපි වීදුරුවක තම හොඳ පිරිසිදු ග්ලාස් එකක් ගන්න. අරගෙන ඒකේ අපි මේ විදිහට මේක එලනවා. හරිද? ඔන්න එළුවා. දැන් එලලා තියෙන්නේ මේ විදිහට. හරි? බලා ගන්න. ඔන්න තියෙනවා. හරිද? මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා මේකක්ම. ඊට පස්සේ අපි මේ ගම් එක අරගෙන ඉස්සෙල්ලා මේ අපි ගාලා තියෙන මේ ලයින් එකටම තියලා
මේ ලයින් එකටම තියලා තමයි ගාන්නේ. හරි ටිකක් තද කරලා ගන්න එක. ග්ලාස් එකේ ඇලුනාට කමක් නැහැ. හරිද? මෙහෙම ඔන්න ගෑවා. මේක අපි දැන් මේ ලීයේ පළලටයි පොඩ්ඩක් පල්ලහට නැමෙන ටිකටයි එනකම්ම මෙන්න මේ විදිහට ගන්නවා. හරිද? ඔන්න ඔය විදිහට මේක අපි ගා ගන්නවා. මේක වටේම ගන්න ඕනේ. හැබැයි මේක මතක තියාගන්න මේක ගාද්දි පොඩ්ඩක් මේ පැත්තෙන් මෙන්න මෙහෙම ඇදලා රැලි වැටෙන්නේ නැති වෙන්න ගා ගන්න. හරිද? රැලි වැටෙන්නේ නැති වෙන්න. ඒකවල තමයි දැන් අපි එක පැත්තක් මේ ස්ක්‍රීන් එකට අලවනවනේ. එක පැත්තක් අලවලා අපි අනිත් පැත්ත අදිද්දී මේ මෙෂ් එක චුට්ටක් එළියට යනවා. ඒ කියන්නේ දැන් අපි මේ ගම් ගන්න දැන් මෙහෙම හිතන්නකො. මේ පැත්ත අලවනවා. අලවලා අපි මේ පැත්තෙන් අදිනවා. අදිද්දී මෙෂ් එක ඇදෙන ප්‍රමාණය මේ ඉර එළියට යනවනේ. ඒ කියන්නේ ෆ්‍රේම් එක ඇතුළට ඇදෙද්දි මේ පැත්තේ ගම් මේ අඩුවක් හිටිනවා අපිට. ඒ කියන්නේ ෆ්‍රේම් එකේ ගම් ගෑවිච්ච නැති මේ රෙද්ද ඇතුළට එනවා ෆ්‍රේම් එක ඇතුළට. ඒක නිසා අපි කරන්නේ ඒ අදින පැත්ත අපි කලින් තීරණය කරන්න ඕන කොයි පැත්තෙන්ද අදින්නේ කියලා. ඒ අදින තැනට චුට්ටක් ඒක ෆ්‍රේම් එක අනුව වෙනස් වෙනවා. ලොකු වෙද්දි ගොඩක් ඇදෙනවා, පොඩි ෆ්‍රේම් වලදී පොඩ්ඩයි. මේ ෆ්‍රේම් එක ගත්තොත් පොඩ්ඩක් වැඩිපුර ගන්නවා මේ මෙන්න මේ වගේ ගන්න ඕනේ මේ ෆ්‍රේම් එකේ අපි ඇදගත්ත ලයින් එකට වඩා ඇතුළට එක පැත්තක්. මොකද මේ වාසිය ඇතුළට යනවා අදිද්දි යනවා මේ පැත්තට එනවා. හරිද? ඒකයි අපි ගාගන්නේ. අනිත් පැත්ත අපි හරියටම ගන්නවා. මේ පැත්ත අපි හරියටම ගන්නවා. මේක හොඳට අවධානයෙන් බලා ගන්න. මේක තමයි මේ පළවෙනි වැඩේ හරියට ස්ක්‍රීන් එකක් හදාගන්න එක. හරිද? මොන ඔය විදිහට හොඳට මේක දාගන්න. මේකේ මම මේ තිබ්බ මගේ රෙදි කෑල්ල සාමාන්‍යයෙන් මෙන්න මේ ස්ක්‍රීන් එකේ ප්‍රමාණයටම වගේ තියෙන්නේ. හැබැයි මේක පොඩ්ඩක් තව වැඩිපුර දෙපැත්ත කපා ගන්න ඔයාලා කපා ගද්දි අදින්න හොඳට වාසිය තියලා මට මේක මේ අද ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. නමුත් ඔයාලා කරද්දි පොඩ්ඩක් ෆ්‍රේම් මාක් කරලා ෆ්‍රේම් එකට වඩා එළියෙන් අගලක් වගේ තියලා කපා ගන්න. එතන මේක දැන් අපි මේ පැත්ත අලවලා මෙහෙන් අදින නිසා වැඩිපුර ටිකක් ගෑවා. මොකද මේක ඇදෙන වාසිය ගන්න ඇතුළට. ඒ වගේම තමයි මේ දෙපැත්තේ පළල දෙපැත්ත ගද්දි පළල දෙපැත්තෙත් එක පැත්තක් අපි අලවනවනේ. මොකටද ස්ක්‍රීන් එකට අනිත් පැත්ත අදිද්දී ඒ පැත්තෙනුත් ওই විදිහටම වාසියක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕන ගම් ගන්න ඕන ඇතුල් පැත්තට වෙන්න. දැන් මම මේක ගන්න නම් මේ පැත්ත තමයි මේ ෆ්‍රේම් එකට අපි ඉස්සෙල්ලම සවි කරන පැත්ත. හරි? අපි මේ පැත්තට ඇතුළට පොඩ්ඩක් වෙන්න ගන්න. හරිද ළමයි? දැන් එතකොට තියෙන පළවෙනි දේ තමයි මේක අපි ගාලා ඉවර වෙලා එකපාරම අරගෙන අර කියලාවන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මේක වේලෙන්න තියන්න ඕනේ. හරිද? මේක ස්වල්ප වෙලාවක් වේලෙන්න තියන්න ඕනේ. තිබ්බහම මේක හරියට ඇලුණාට පස්සේ අපි ගලවලා ගද්දී මේක මේ ගොඩක් ඇලවෙන්නේ නැහැ ග්ලාස් එකට ගැලවිලා එනවා. හරිද? එතකොට දැන් අපි මේ ඉස්සෙල්ලා දාගත්ත ෆ්‍රේම් එක තියෙනවා. මේ ෆ්‍රේම් එක අපි ගම් ගාලා තියෙන්නේ. නමුත් දැන් ඔයාලා අල්ලලා බලන්න මේ ෆ්‍රේම් එකට ගම් එක උරලා තියෙන්නේ. මේ ඇලවෙන්නේ නැහැ. හරිද? උරලා තියෙන්නේ. ඒක නිසා මේක හොඳට වේලිලා තියෙන්නේ නැහැ. අපි නැවත මේකේ දෙවෙනි වතාවටත් ගම් එක ගන්නවා. හරිද? දෙවෙනි වතාවටත් අපි මේකේ මෙන්න මේ ආකාරයට හොඳට මේක හොඳට ගන්න එක. දැන් මේකේ මේ දෙවෙනි සැරේ ගාන එක උරනවද? මේකට උරන්නේ නැහැ නේ. ආයෙ උරන්නේ නැහැ මේකට. ඒක මත තමයි හොඳට මේක ඇලවෙන්නේ. අලවන්න නම් මේ පෘෂ්ඨ දෙකම පළවෙනි දේ තමයි පිරිසිදු වෙන්න ඕන. දූවිලි තියෙන්න බෑ. හරි? මොනවද ඒවා තියෙන්න බෑ. ග්‍රීස් වගේ જાති මේ ෆ්‍රේම් එකේ ගෑවිලා තියෙන්න බෑ. එතකොට මේක පිරිසිදු වෙන්න ඕන. එතකොට මේක ඉස්සෙල්ලාම අපි රළු කරගත්තා නේ. හොඳටම රළු කරලා ගත්තේ. අරගෙන ඉවර වෙලා අපි මේකේ පළවෙනි සැරේ ගෑව ගම් ගාලා ඉවර වෙලා අපි වේලෙන්න තිබ්බා. වේලෙනවා කියන්නේ ඇත්තට මේක උරා ගැනීමක් සිදු වෙන්නේ. ඊට පස්සේ අපි කරේ මේකේ
රෙදි කෑල්ල අරගෙන ඉවරලා අපි මාක් කරගත්ත එකේ අපි ගාගත්ත ගම් එක පොඩ්ඩක් වැඩිපුර දෙපැත්තක් පොඩ්ඩක් ඇතුළට වෙන්න ගෑවා. ඒක ගෑවේ අදිද්දි රෙද්ද ඇදෙන වාසියේදී අපිට ගම් තියෙන්න ඕන ෆ්‍රේම් එක ගැලවෙන්නේ. ඒකටයි ගෑවේ. ඊට පස්සේ දැන් අපි කරපු දේ පළවෙනි සැරේ ගාපු ලී ෆ්‍රේම් එකේ වේලුණාට පස්සේ අපි දැන් දෙවෙනි සැරේ ගම් එක ගන්නවා. මේ ආකාරයට හොඳටම අපි ගම් එක ගන්නවා. හරිද? ඔන්න දැන් අපි මේ විදිහට මේක හොඳට ගම් එක ගාගත්තා. ඊට පස්සේ මෙන්න මේ සයිඩ් එකේ ගම් එක ගා ගන්න ඕනේ. මේ විදිහට අපි ගා ගන්නවා. තමයි මේකෙදී මේ ස්ක්‍රීන් එක හදද්දී දෙන්නෙක් අනිවාර්යයෙන්ම ඕනේ. හේතුව තමයි එක්කෙනෙක්ට මේක මේ කරන්න අමාරුයි. හේතුව අදින්දි තව කෙනෙක් තමයි මේක අලවන්න ඕනේ. ඒක නිසා ඔයාලගේ දෙන්නෙක්ගේ ගෙදර සහාය ගන්න, තව කෙනෙක්ගේ සහායක් ඔයාලා ගන්න ඕනේ මේකට. ඔන්න හරි. දැන් මේක ගාලා ඉවර වෙලා අපි දැන් මේක වේලින්න තියනවා මේ විදිහට තව ටිකක්. තාම මේක වේලිලා නෑ මදි. මේක මෙහෙම තියෙනවා. හරිද? මතක ඇතුව ගම් එකෙන් වැඩ කරවුවාට පස්සේ ගම් එක හොඳට වහලා තියන්න, නැත්නම් මේක කල් තියා ගන්න බෑ. හයි වෙනවා ගම් එක. ගම් එක හොඳට වහලා ඉවරලා තියා ගන්න. ඊට අමතරව ඔයාලට ඕන වෙනවා මෙන්න මේ විදිය රබර් මෙටියක්. මේ පේනව නේද? මෙන්න මේ විදිය රබර් මෙටිය මේවා ගන්න තියෙන එච්චර ගණන් නැහැ. මේවා හાર્ඩ්වෙයාර් වල ගන්න තියෙන රබර් මෙටිය. ඉතින් මෙන්න මේ මෙටියක් ඔයාලා ගන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ පුලර් කියන මෙන්න මේක ඕන මේ උපකරණ ඕනේ. මේක ඔයාලට ගන්න නැත්නම් ඔයාලට අවශ්‍ය නම් මට කියන්න, මට මේවා ඉවන්න පුළුවන් මේ හැම දෙයක්ම ඔයාලට. එහෙම නැත්නම් ඔයාලා බලලා ඔයාලට පැතිවල ගන්න තියෙනවා නම් ගන්න, එහෙම ප්‍රශ්නකුත් නැහැ. දැන් ඊට පස්සේ තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මෙන්න මේක ඔයා ගම් ගාපු පැත්තේ මාක් එකක් දාන්න ඕනේ. නැත්නම් මේක ගැලෙව්වට පස්සේ ගොඩක් අයට මාරු වෙනවා. ගම් ගාපු පැත්තේ අනිත් පැත්ත අලවනවා. හරිද? දැන් මේක මම ගත්තොත් මේ ගම් ගාපු පැත්තේ මම මේකේ ලියනවා අප් කියලා මේ පැත්ත. අප්. හරිද? අප් කියලා මම ලිව්වේ. එතකොට අපි දන්නවා මේ පැත්තේ තමයි ගම් ගාලා තියෙන්නේ කියලා. නැත්නම් මේක ටිකක් අසීරුයි දෙපැත්ත හොයාගන්න. ගැලෙව්වට පස්සේ. හරිද? ඊට පස්සේ තව දෙයක් තියෙනවා. දැන් ඔයාලා මේ ස්ක්‍රීන් එකේ ගානට පොලිතින් ටිකක් ඝනකම පොලිතින් මලු තියෙනවා නම් පොලිතින් අරගෙන මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ. මෙන්න මේ වගේ පටි මේ තියෙන්නේ. ඔයාගේ ෆ්‍රේම් එකේ පළලට ඒ ෆ්‍රේම් එකේ දිගට මෙන්න මේ විදිහේ පටි තියෙනවා නම් ඒ පටි කපා ගන්න ඕනේ. හරිද? පටි 4ක් ඕනේ ෆ්‍රේම් එකට. මොකද ඇයි ඒක කරන්න කියලා මම පෙන්නන්නම්. හරිද? ඔන්න කැපුවා. හරිද? දෙකයි. දැන් අපි මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕනේ. දැන් වාගේ ස්ක්‍රීන් එක දැන් වේලිලා එද්දී හරිද? මෙන්න තියෙනවා ස්ක්‍රීන් එක තාම වේලිලා මදි. තාම වේලිලා මදි. හරිද? හොඳට පොඩ්ඩක් වේලෙන්න ඕනේ මේක. ඒක තමයි හොඳට ඇලවෙන්නේ. දැන් වාගේ මෙන්න මේ ස්ක්‍රීන් එකේ මම මෙතන තියලා පෙන්නන්නම්. මෙහෙම තියලා මේ ස්ක්‍රීන් එකේ මෙන්න මෙහෙම දැන් මේ මෙතන තියෙනවානේ. මේ මෙතන තියෙනවා වල පේනවා මෙන්න මෙතනලා මෙතනට දිග. හරිද? මේකෙන් මේ ෆ්‍රේම් එකේ මේ ඇතුල් පැත්ත තියෙන්නේ. දැන් මෙතන වල පේනවා නේද ෆ්‍රේම් එකේ ඇතුල් පැත්ත. ඒ කියන්නේ මෙන්න මෙතනලා මෙතන. එතනට මෙන්න මෙහෙම මැන ගන්න. මේ කෑල්ල මෙහෙම තියලා මෙතන. ආයතනෙන් කපා ගන්න.